Hello guys, මොකද වෙන්නේ? ඉතින් ඔන්න අද YB vlog අපි යන්නේ අපේ දවස වෙනස්ම විදිහකට ගත කරපු විදිහ ඔයාලත් එක්ක බෙදා ගන්න. ටිකක් වැහිබර දවසක් තමයි අඳුර තිබුණට අපේ වැඩ අපි මග නවත්තන්නේ. අපි ඔන්න යනවා මාතරට. දන්නවා මාතර ටවුන් එක කියන්නේ ඉතින් කොච්චර ලස්සන ටවුන් එකක්ද කියලා. එහා පැත්තෙන් බීච් එක, මෙහා පැත්තෙන් පරවිදූපත. ඉතින් අපි බස් ස්ටෑන්ඩ් එක උඩට තමයි මේ ඇවිල්ලා ඉන්නේ ස්කයිලයිට් 3D සිනමා තියටර් එකට යන්න. ඔන්න ගයිස් ඉතින් අපි ආපු වැඩේ අපි මුලින්ම කියන්නේ අයිස්ක්‍රීම් ගන්න තමයි ආවේ. අයිස්ක්‍රීම් මේ දවස්වල ඉතින් යන ලස්සන ෆිල්ම් එකක් තමයි හැමෝම හුඟක් අය දන්නවා. බලන්න ගියපු අයත් ඇති. යාළුවා අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකක් දාන්න කොහොමද ෆිල්ම් එක කියලා. අයිස්ක්‍රීම් ෆිල්ම් එක බලන්න ආවේ. ඉතින් උදේ ඉඳන් රෑ වෙනකන් මුළු ෆිල්ම් එක පුරාම හේමාල් අය දුවනවා. ඉතින් අපි බැලුවා. ලස්සන ෆිල්ම් එකක්. ඉතින් ඒක බලලා අපි ඔන්න එළියට ආවා ගයිස්. හරිම බඩගින්නක් තියෙනවා. අපි ෂෝ එක බලවුවේ 12 ටයිම් එකට. එළියට එනකොට 2:00 විතර ඇති. ඉතින් බඩගින්න හිටියේ ඉන්න බැරුව අපි කට්ටිය ඉතින් ගියා ලස්සන රෙස්ටුරන්ට් එකකට. යන් අපිත් එක්ක මෙනු එක බලලා ඕඩර් එක දාලා ඉතින් ඔන්න ඔය විදිහට අපේ කට්ටියගේ විකාර කෝලම් බල අපි මෙතෙන්ලා චුට්ටක් වෙලා රිලැක්ස් එකේ හිටියා කතා බහ කර කර. අපේ විද්වත් කතා බහට ඉතින් ලොකු බාධාවක් අරගෙන ඉතින් මෙයා ආවේ. අපිට මොකුත් කියන්නත් බෑ. අපි බලාගෙන ඉඳපු රස මොහොතනේ ආවිට අරගෙන ආවේ. මික්ස් නාසියයි මික්ස් රයිස් එකයි දෙක අරගෙන ඉතින් මාරම ටේස්ට් එකක් තිබිච්ච මෙනු දෙකක්. ඉතින් අපි ඉඳපු බඩගින්නත් එක්ක ඉතින් මේක නම් අපි 4 දෙනා බඩ පෙරනකන් කෑවා. මම කව මාරම රස කෑමක්. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. ඔන්න විදිහට ඉතින් බඩ පිරෙනකන් කාලා අපි එළියට ආවා. අපි ඊළඟට මොකද කරන්නේ කියලා කල්පනා කරා. බීච් සයිඩ් එකටලා ටිකක් ඉඳලා අයිඩියා එකක් ආවා. මේ දවස්වල ඉතින් හැමෝම බලන හැමෝම කතා වෙන රට වැටුණත් කුරුණ කෙලින් බලන්න යන්න අපි කතා වුණා. ඉතින් නයිට් ෂෝ එක තමයි ආයේ තියෙන්නේ. ට්‍රිප් යන්න ඉතින් ගන්න මේ ලස්සන බස්නේ. ඉතින් අපිත් ඔන්න ගපේ ගමන පටන් ගත්තේ මෙන්න මේ ලස්සන බස් එකෙන්. එක දවසේ ෆිල්ම් දෙකක් බලලා ඉතින් මේ ආතල් එකත් වෙනමම කතාව කරන්න ඕන මාතෘකාවක්. ඔයාලා try කරලා බලන්න. හරි guys ඉතින් රෑ වෙනකොට අපි ගියා. ඉතින් ලොකු සෙනගක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් කතා කරලා වැඩක් නැහැ. අපි යනකොටත් house full වෙන්න ඔන්න මෙන්න. ඉතින් අපිට ගන්න තිබුණේ box ටික විතරයි. ඒකත් ඉතින් කතා කරන්නම ඕන. නෙළුම් කුළුණ බලන්න. කොල්ලෝ කෙල්ලෝ ભેදයක් නැතුව ඔක්කොම ෆිල්ම් එකේ ආසයන් විතරක් බොක්ස් දාගෙන බැලුවා. තියටර් එකේ ඉඩමදි කියලා ඒ තරමට සෙනග ආව ෆිල්ම් එක බලන්න. ඉතින් කාලයකට පස්සේ ඇදිච්ච ලස්සනම හැමෝම කතා කරන ෆිල්ම් එකක් වුණා නෙළුම් කුළුණ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් බලන්න යන්න. ඉතින් ඒ වගේම ඉතින් ඔයාලගේ ලස්සන කමෙන්ට් එකක් ලයික් එකක් අපිට දාලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න YB vlog අදට අපි සමුගන්නම්. මාතර නගරේ අපේ නිදහසේ ගෙවුණු තියටර් ඩේ එකෙන්. එහෙනම් good bye හැමෝටම ජය වේවා.